අයිබං ඔයාලට අදත් රාජකාරී ජීවිතේ ලස්සන කතාවක් තියෙනවා ඔයාලට කියන්නම්. මේක සිදුවෙන මීට ටික කාලයකට කලින් අපි රාජකාරී කරන අවස්ථාවේදීත් 119 මධ්‍යස්ථානයේ හරහා දුරකථන පණිවිඩයක් ලැබෙනවා එක්තරා නිවසක ගංජාව ගහකලා තියෙනවා කියලා. ඒ අනුව මමත් ආ පොලිසියේ සැරයෙන් වර කීප දෙනෙකුත් මේ වැටලීමට යනවා. ඊට පස්සේ අර ලබා දීලා තියෙන තොරතුරු අනුව නිවස පරීක්ෂා කිරීමේදී ඉතාමත්ම කුඩා මල් පෝච්චියක ඉතාමත්ම කුඩා ගංජා පැලයක් වගා කරලා තියෙනවා. ඉතින් ඇත්ත තත්ත්වය ඒකයි අපිට තොරතුරක් ලැබුණාට පස්සේ අපි ගිහිල්ලා පරීක්ෂා කරලා අත්අඩංගුවට ගැනීම සිදු කරන්න ඕනේ. ඊට පස්සේ ඇත්තට මේ නිවස ගියාට පස්සේ මේ නිවස තහඩු වලින් හදලා තිබ්බේ. කියන්නේ වහලට සහ බිත්ති වලට සම්පූර්ණයෙන්ම තහඩු ගහලා තිබ්බේ. ඒ වගේම පොළවට සිමෙන්ති දාලා තිබුණේ නැහැ. ඉතාමත්ම කුඩා නිවසක්. මේ පුද්ගලයාට ස්ථිර රැකියාවක් නැහැ. දරුවෝ 3 දෙනෙක් හිටියා ගෙදර මිදුලේ. ඒ තාත්තා අත්අඩංගුවට අරගෙන යනකොට දරුවෝ 3 දෙනා ගැස්වල කඳුළු. මම ගිහිල්ලා කතා කරලා පුතේ ඉස්කෝලේ ගියේ නැද්ද කියලා. ඊට පස්සේ කිව්වා මාම ඉස්කෝලේ යන්න විදියක් නැහැ. අපිට සපත්තු බෑග් පොත් නැහැ කියලා. ඒතර මට ඒ වෙලාවේ පුදුම දුකක් දැනුනේ දරුවන්ගේ මූණවල තිබුණු කඳුළු දුක. ඊට පස්සේ මම ඒ වෙලාවේ කිව්වා ඔයාලට පොත්පත් සපත්තු ටිකක් අරන් දුන්නොත් ඉස්කෝලේ යන්න පුළුවන්ද කියලා. "ඔව් පුළුවන්" කිව්වා. ඒ වෙලාවේ මම මගේ යාළුවට කතා කරලා මෙන්න මෙහෙම සංවේදී කාරණාවක් තියෙනවා අපිට පුළුවන් දෙයක් කරමු කියලා. ඊට පස්සේ එකක වුණා පසුදිනම මම ගිහිල්ලා යාළුවත් එක්කම ගිහිල්ලා මේ දරුවන්ට ඒ සියලුම පාසල් උපකරණ අරගෙන දුන්නා. හැබැයි අර තාත්තව අපි අරන් ගිහිල්ලා අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරලා උට දඩ නියම කරා. ඒක තමයි අපිට කරන්න වෙන්නේ. මොකද මිනිස්සු කියනවා පොලිසිය අර අහිංසක මිනිස්සු අරගෙන ගියා. අර පොඩි ගංජා පෙලේ තමයි අරන් ගියේ. ඊට වැඩි අපරාධකාරයෝ මේ රටේ ඉන්නවා. ඊට වැඩි ගංජා හේන් තියෙනවා කියලා. නමුත් අපි අසරණ වෙනවා. මොකද මිනිස්සු පැමිණිල්ලක් ඉදිරිපත් කරාට පැමිණිලි පාර්ශවය බලන් ඉන්නවා මේ පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග කියලා. මොකද අපි මේ වෙලාවේ අත්අඩංගුවටගෙන අරගෙන ගියේ නැත්තම් අර පැමිණිලි කර පුද්ගලයා අපිට චෝදනා කරනවා අපි ගිහලා උන්ගෙන් අල්ලස් ලබාගෙන නැත්තම් වෙනත් වරදාන වරප්‍රසාද ලබාගෙන ඔහු අත්අඩංගුවගෙන නැතුව අපි රාජකාරී පැහැරහැරිය කියලා අපිට විරුද්ධව ඔහු අනිවාර්යෙන් පැමිණිලි කරන නිසා අපි ඒ රාජකාරිය ඒ ආකාරයෙන් ඉෂ්ට කළා පුළුවන් විදිහේ දරුවන්ට උදව් කරා. ඊට පස්සේ මේ දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ටික අරන් දීලා දරුවන් ඉස්කෝලේ යවන්න පුළුවන් විදිහට වටපිටාව හදාගත්තා. ඊට පස්සේ මේ පුද්ගලයා අධිකරණ ඉදිරිපත් කළ අප ලබාගෙන දඩ නියම කළා. පසුදින ගෙදර ඇවිල්ලා මට ආයෙත් කතා කරා. මම ඒ වෙලාවේ මගේ දුරකථන අංකය දීලා ආයෙ මොනවාට තිබ්බ කතා කරන්න කියලා. මොකද මම දැනගත්ත ඔහු මහා පරිමාණ ජාවාරම්කාරයෙක් නෙවෙයි. මොකක් හෝ තමන්ට හිතිලා තමන්ගේ නිවසේ ගංජා පැලයක් ඔහුගේ කර්මයකට හෝ නොදැනුවත්කමට හෝ අවාසනාවකට හෝ ඉඳන්ට ඇති. නමුත් ඔහු මහා පරිමාණයේ මුදල් ලිපීම සහ වෙනත් පාර්ශ්වයන් වලට විකිණීම වෙනුවෙන් ගංජාව කා කරන්නේ නැති පුද්ගලයෙක් බව මට ඒ වෙලාවේ තේරුණ නිසා තමයි මම මැදිහත් වෙනවට උදව් කරන්නේ. ඊට පස්සේ මට කතා කළා මහත්තයා මට ස්ථිර රස්සාවක් නැහැ. මගේ බිරිඳට මහන්න පුළුවන්. හැබැයි මහන්න අපිට මැෂින් එකක් නැහැ. පුළුවන්ද අපිට මැෂින් එකක් අරන් දෙන්න කියලා. ඉතින් මම අර ගෙදර තත්ත්වය දන්න නිසා මම ඒ වෙලාවේ මගේ ඉතාලියේ ඉන්න යාළුවෙකුට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම පවුලක් ඉන්නවා. එයාලට උදව් කරන්න අපිට ජුකී මැෂින් එකක් අරන් දෙන්න පුළුවන්කම තියෙනවද කියලා. ඊට පස්සේ ඒ වෙලාවෙම කිව්වා මට හැකියාව තිබුණා. මමත් හිටියේ එහෙම කාටට උදව් කරන්න අවස්ථාවක් ලැබෙනකන් කියලා. ඒ නිසා මම ඌට නැවත වතාවක් කතා කරලා ඒ මගේ යාළුවා සම්බන්ධ කරලා ඌගේ ගිණුම් අංකය අරගෙන ඌගේ ගිණුමටම රුපියල් 50000ක මුදලක් දාලා ඒ දරුවන් නෙවෙයි බිරිඳට මහන්න ජුකී මැෂින් එකක් අරගෙන දුන්නා. ඊට පස්සේ ටික කාලයක් කරනවා මගේ සමග නිරන්තරව කතා බහ කරලා දැනගන්න ලැබුණා ඌ ඉන්පසුව දුම් සිගරට් එකක්වත් බොන්නේ නැති තත්ත්වයටපත් වෙලා දරුවන් සමග හොඳින් ඉන්නවා. බිරිඳ මහුම් කරනවා ඒ කටයුතු කරගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ මොකද මොහොත සමෘද්ධි අධිකාරියලා නිවසක් පාස් වෙලා තිබ්බා හදාගන්න. ඒ නිවස මුල් කරලා තබන අවස්ථාවටත් මට ආරාධනා කරලා තිබ්බා. මම ඒ වෙලාවට ගිහිල්ලා ඊට පස්සෙත් අවස්ථා කීපෙදීම මේ නිවස හදාගන්න නොයෙකුත් උදව් උපකාර අපෙන් ඉල්ලුවා. ඒ දේත් අපි කරලා දුන්නා. අතවල මේ සිද්ධිය සම්බන්ධව මට මතකයි ලංකාදීප පුවත්පතේ හරි ලස්සන පොතක් පළ කරලා තිබ්බා මගේ ඡායාරූපයක් සමග. මම ඒක ඔයාලට පෙන්වන්න දාන්නම්. ඉතින් මම හැමතිස්සෙම කියන්නේ පොලිසියට බයිනකොට ඇත්තටම අපි බයිනකොට දෙපාරක් හිතන්න අපිත් මේ රටේ මිනිස්සුන්ට ආදරේ
අපි අතරත් වැරදි අඩුපාඩුකම් තියෙන නිලධාරීන් ඇති. නමුත් බහුතරයක් පොලිසිය මේ රටේ මිනිස්සුන් වෙනුවෙන් දිවාරය නොබලා වැඩ කරනවා. තමන්ගේ ජීවිතේ වටිනාම කාලය මේ පොලිසිය වෙනුවෙන් මේ රට වෙනුවෙන් කැප කරලා වැඩ කටයුතු කරන මිනිස්සු කොට්ටාශයක් පොලිසියේ ඉන්නේ. ඉතින් ආයෙත් මට කියන්න තියෙන අර මම මුලින් කිව්වා වගේ තමයි අපිට සමහරක් වෙලාවට රාජකාරී කරද්දී දැන් අර මම ඉස්සෙල්ලත් කිව්වේ පොලිසිය ගංජා පැල විතරයි මම දැක්කෝ YouTube එකේ Facebook වල එහෙම පොඩි වැටලීමක් කරාට පස්සේ ඒක විතරයි අල්ලන්නේ මහලුන් අල්ලන්නේ පොඩි උන් විතරයි අල්ලන්නේ කියලා. නමුත් අපිට කවුරු හරි ඇවිල්ලා පැමිණිල්ලක් කරොත් තොරතුරක් දුන්නොත් අපිට මේ ගංජා පැලේ ලොකුද පොඩිද හේනක්ද මල් පෝච්චියක තියෙනද කියලා අදාළ කරගන්න බෑ. නමුත් මොකද අපි ඒ අත්අඩංගුවීම සිදු කරන්නේ නැත්නම් අපිට විරුද්ධව නැවත වතාවක් කර පැමිණිලි කරු අපිට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා. එහෙදී ඔව් අපිට චෝදනා කරලා පොලිසිය ඇවිල්ලා පගාව අරගෙන අල්ලගෙන අලුගෙන් කාලා අලුගෙන් බෝතලයක් අරගෙන ගියා. ඌව ඇල්ලුවේ නැහැ. ගංජා පැලේ තියෙද්දි ඌව දාලා ගියා කියලා තමයි කියන්නේ. නමුත් අපි එතන ගියපස්සේ ඇත්තම ඒ මිනිස්සු අසරණකම අපි දැක්කා. නමුත් ඌ ඇත්තම වැරද්ද දැනගලා තියෙනවා. නමුත් ඒ වැරද්දට දඬුවම් දුන්නා. මොකද ඒක අපි මොකද උසාවියට ඉදිරිපත් කළ යුතු වරදක්. ඒක මේ පොලිසියෙන් අපදෙන්න පුළුවන් වරදකුත් නෙවෙයි. නමුත් ඒකේ හරි විදිහටම කරලා මානුෂීය පැත්තෙන් මම ඇතිවත් වෙලා උන්ට උදව් කරා. ඉතින් ඒ වගේ පොලිස් ජීවිතේ විශාල දේවල් තියෙනවා. අපි මිනිස්සුන් උදව් කරපු දේවල් තියෙනවා. ඔබ සමාජගත වෙන්නේ නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. මොකද අපේ නිලධාරීන් දැක්ක ගමන් මිනිස්සු මේ බයින තමයි බලාගෙන ඉන්නේ. ඇත්ත කතාව. මොකද හොඳ කියන්නේ අකමැති. අපි කරන හොඳ මිනිස්සු දකින්න අකමැති. මම දන්නේ ඇයි මේ ශ්‍රී ලංකා පොලිසියට ඒ තරම් තත්ත්වයට පත් වෙලා තියෙන මොකද ඒක අපේ අවාසනාවද අපේ කර්මයේද කියලා කියා ගන්න බෑ. හැබැයි අපේ පොලිසිය මිනිස්සු වැඩ කරන විදිය එක දවසක් පොලිසියට ඇවිල්ලා හිටියොත් තේරෙයි මේ පොලිස් නිලධාරීන් මොන තරම් දුක් විඳිනවද කියලා. දවසේ පැය කීයක් රාජකාරී කරනවා කියලා. ඉරිදා සෙනසුරාදා කියලා එකක් නැහැ. පොහොයක් කියලා එකක් නැහැ. අවුරුද්දක් කියලා එකක් නැහැ. රැයක් දවල්ක් කියලා එකක් නැහැ. අවුවක් වැස්සක් කියලා එකක් නැහැ. ඉතාමත් අසීමිත කැපකිරීම අසීමිත රාජකාරී ගොන්නක් කරන්නේ. මොකද පොලිසියට තියෙන රාජකාරී